සුබ දවසක් JS Electronics YouTube නාලිකාවට සැපැමිණි ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සුපුරුදු පරිදි තවත් ප්‍රයෝජනවත් වීඩියෝවක් ඔබ වෙත ගේන්න අදහස් කරා. ඉතින් ඔයගොල්ලෝ තාම JS Electronics නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් සමගින් bell icon එකත් ඔබලා මේ වගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. හරි. ඉතින් තවත් වෙලා ගන්න නැතුව අපි අද වීඩියෝ එකට යමු. Hi guys, welcome to JS Electronics YouTube channel. So today as usual I meant to bring another useful video to you. So friends, if you haven't subscribed to the JS Electronics channel yet, please subscribe now and hit the bell icon along with a like on this video. So without further ado, let's get to the video. Hari. ඉතින් අද වීඩියෝ එකනොත් මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය කියන්නේ කන්සියුමර් ඉලෙක්ට්‍රොනික්ස් ඔඩියෝ ඉක්විප්මන්ට්ස් රිපෙයාර් කරන අයට ඒ වගේම තවත් ඒ කියන්නේ කන්සියුමර් ඉක්විප්මන්ට්ස් මේ රිපෙයාර් කරන අයට ස්පෙෂලි ඔඩියෝ ඊටාම ප්‍රයෝජනවත් උපකරණයක් ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මේකත් මම ටික කාලයකට උඩදී ඩරස් වලින් දරස් ආයතනෙන් ගෙන්න ගත්තේ. මේක ඇවිල්ලා මේ FG100 DDS කියන ෆන්ක්ෂන් සිග්නල් ජෙනරේටර් එකක්. ඉතින් මේක දන්න අය ගොඩක් දන්නවා ඇති. මේක ඇත්තටම මේ වීඩියෝ එක මම කරන්නේ සාමාන්‍යයෙන් බිගිනර්ස්ලටයි මේ ගැන දන්නේ නැති අයටයි විතරයි. ඉතින් මේ දන්න අය මේ සාමාන්‍යයෙන් ඉතින් මේ ඒගොල්ලෝ දන්න අය ගොඩක් ඉන්නවා ඇති. ඉතින් ඒගොල්ලන්ට නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. අත්‍තරම මම බිගිනර්ස්ලටයි සාමාන්‍යයෙන් මේවා ගැන උනන්දුවක් දක්වන අයටයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකත් මම දරස් ආයතනෙන් ගෙන්න ගත්තේ දැන් ටික දවසක් වෙනවා. මේක මම ගෙන්නනකොට රුපියල් 6500ක් shipping එක රුපියල් 6500ක් විතර වුණා. මම ළඟදී දැක්කා මේක රුපියල් 6000කට වගේ තියෙනවා. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. බලමු අපි මේක අන්බොක්ස් කරලා. හරි. මේක ටිකක් කල් මම ගෙන්නගෙන ඉතින් මම හිතුවා මේකේ පාවිච්චි කරන්න ඉස්සර වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. මං ගාව තිබ්බ සිග්නල් මේ ජෙනරේටර් එක පොඩ්ඩක් මේ වැඩ කරන්න නැති තත්ත්වයේ තියෙන්නේ. හරි. ඉතින් මේක අර මුලින් කිව්වා වගේ FG100 DDS function signal generator. මේකේ frequency range එක 1 Hz ඉඳන් 500 kHz වෙනකන් sine square rectangular triangle මේ sawtooth ඒ වගේ ගොඩක් තියෙනවා. අපි බලමු. හරි. දැන් ඉතින් අපි මේක පොඩ්ඩක් අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. හරි. හරි. මේක ඇතුලේ තියෙනවා මුලින්ම මේකට power up කරන USB cable එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. හැබැයි මේගොල්ලෝගේ මේ විස්තර වල නම් තිබ්බේ මේගොල්ලෝගේ මේ කනෙක්ට් කරන මේ BNC ඔක්කොම දෙනවා කියලා. ඒ වුණාට ඉතින් හම්බුන්නේ නැහැ. එහෙම තමයි ඒගොල්ලෝ කියන දේ නෙමෙයි ගොඩක් කරන්නේ. ඉතින් මේ මෙතන ඔයගලන්ට පේනවා ඇති. මෙතන තියෙනවා DC barrel jack එකක්. මේ පැත්තේ තියෙනවා USB A type එකක්. මේක power කරන්න. ඉතින් මෙතන තියෙනවා මේ තියෙන්නේ FG100 DDS function generator. හරි. මේක පැත්තකින් තියමු. මෙතන මේගොල්ලන්ගේ paperwork එකක් තියෙනවා බලමු. ඔව් මේකේ තියෙනවා මේගොල්ලන්ගේ තියෙනවා මේ technical parameters තියෙනවා. output waveform, sine wave, square wave, triangle wave, forward sawtooth wave, reverse sawtooth wave, power supply DC 3.5 to 10 volts. මේක තියෙනවා it is recommended to choose 5 volt when using an adapter, 3.7 lithium battery when using a power supply. Current එක 250 milliampere when the voltage is 5 volts. Frequency range sine wave 1 Hz to 500 kHz. මේක කියලා දෙන output amplitude decreases with the further increase of frequency. Frequency එකේ කියන්නේ වැඩි
වැඩි වෙනකොට මේගොල්ලෝ කියලා තියෙනවා ඇම්ප්ලිටියුඩ් එක විස්තාරය නේද? ඒ සිංහලෙන් කියන විස්තාරය ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා කියලා. ඉතින් මේක තියෙනවා if the distortion shrink requirement to මේකලගේ technical details වගේ දීලා තිනවා. resolution value එක 1 Hz, sine wave distortion less than 1% below 1 kHz සයිලා less than 0.5% above 1 kHz. ඒ කියන්නේ මේ distortion එක sine wave එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවද distortion output amplitude maximum plus minus 10 volt peak to peak. maximum ගෙනියන්න පුළුවන් 10 volt peak to peak. output impedance එක 50 ohms. එතකොට DC offset maximum plus 10 volt with shutdown function. all setting parameters can be saved. there are filters that can be turned on and off which can be well adapted to sine and pulse. ඒ කියන්නේ sine wave and මේ pulse waveform output වලට මේගොල්ලෝගේ built in මේ filter එකක් දීලා තිනවා. features compact size 125 into 18 into 32 millimeter, weight 0.175 kilograms. මේක තියෙනවා lithium ion අර 18650 battery එකනොත් power up කරන්න පුළුවන් කියලා තියෙනවා. මොකද මේක 3 to 10 volts නේ. ඒකින්ද ගොඩක් ප්‍රයෝජනයි. මේක ඇතුලේ මේ සයිඩ් එකේ බැටරියක් අලවලා මෙහෙම තිබ්බනම් අර බැටරි හෝල්ඩර් එක 3.7 වල මේක වැඩ කරනවා. මේකේ තියෙන මෝඩ් එකයි කර්සර් රන් ස්ටොප්. අපි ඒක පස්සේ බලමු. රයිට්. අපි මේ පේපර් කෑ බොක්ස් එකයි පැත්තකින් තියමු. හරි. දැන් අපි මේක බලමු. මේක මේකල හොඳ ඇන්ටි ස්ටැටික් බෑග් එක දාලා ඉවලා තින්නේ. 0.175 කිලෝග්‍රෑම් කියලා කිව්වනේ. ඔව්. හරි. මේක ගලවපුවම මේකත් පැත්තකින් තියමු. රයිට්. මේක තමයි උපකරණය. මෙතන තියෙනවා මේක ළඟ ඩිස්ප්ලේ එක. මෙතන තියෙනවා on off power on off එක. මෙතන තියෙනවා DC input barrel jack base එක. මෙතන මේක ලියලා තියෙනවා DC 5 volts කියලා. මෙතන තියෙනවා mode button එක. මේ තියෙන්නේ mode button එක. මෙතන තියෙනවා cursor button එක. එහාට මෙහාට ගෙනියන්න පුළුවන් cursor button එක. මෙතන තියෙනවා plus එකයි, මෙතන තියෙනවා minus එකයි values දානකොට plus minus. මෙතන තියෙනවා run stop, ඒ කියන්නේ start stop කියන එක. right. මෙතන තමයි අර කියපු මේ filter එක තියෙන්නේ. filter එක on කරලා තියන්න පුළුවන්. off කරලා අපි on කරලා තියමු. මෙතන තමයි අර මං කිව්ව DC offset එක. මේක on off කරලා DC 10 plus or minus 10 එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ peak to peak අපි නිකන් කියමු උදාහරණයකට 5 volts upper value එක peak to peak plus 5 volts minus 5 volts අපි DC offset එක on කරලා මේක කරකවොත් එහෙම අර peak to peak දෙකේම 10 plus 10 හරි plus minus හරි reference එක 0 තියාගෙන මුළු wave form එකම එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. හරි. ඉතින් මේක දන්න අය දන්නවා ඇති. අර මම තවත් කිව්වා මේක දන්න අයට නෙමෙයි කරන්නේ. මොකද සාමාන්‍ය ගොඩාක් වීඩියෝස් වල මේ සාමාන්‍යයෙන් නිකන් අර චැලෙන්ජ් කරනවා වගේ දේවල් මේ කරනවා. සාමාන්‍යයෙන් මම මේ චැලෙන්ජ් කරන්න මේ වීඩියෝස් කරන්නේ මේක এডুকেෂනල් වීඩියෝ එකක්. ඉතින් මේ අර මම මේ ඇත්තටම මේ වීඩියෝ එකක් කරා. ඉතින් ඒකේ සමහර අය චැලෙන්ජ් කරනවා මේක කපලා මේක මේ ඉලෙක්ට්‍රික් ස්ටේප් ලගන්න යක්. ඉතින් ඒගොල්ලෝගෙන මේක ලීයට ගහලා වෙන්නන්න පුළුවන් නම් අර ලීයට ගහලා පෙන්නන්න. ඉතින් මම අර චැලෙන්ජ් කරන්න නෙමෙයි කරන්නේ. මේවා ඇත්තටම এডুকেෂනල් පර්පස්. ඉතින් මේක තමයි අර මම කිව්වේ DC offset එක on කරලා මේව කරපුවම මුළු wave form එකම 0 reference තියාගෙන උඩ යට ගෙනියන්න පුළුවන්. right. අපි ඒක off කරපුවාම එතකොට මෙතන output එක BNC එකක් තියෙන BNC jack එකක්. මෙතන තමයි මේ තියෙන්නේ මේ amplitude එක විස්තරය එහාට මෙහාට අඩු වැඩි කරන්න පුළුවන්. අපි මේක center තියමු. right. දැන් මම මේකට ඔයගලන්ට demonstration එකට දාගෙන තිනවා. මම ගාව තිනවා handheld oscilloscope එකක්. මේක tool top කියන oscilloscope එකක්. ඉතින් මේක ඉච්චර high end oscilloscope එකක් නෙමෙයි. සාමාන්‍ය ඉතින් වැඩක් කරගන්න පුළුවන්. මේ මම ගාව තිනවා Fluke 117 True RMS multimeter එකක්. මේක නම් හොඳ multimeter එකක්. ඉතින් දන්න අය දන්නවා Fluke කියන්නේ මොකක්ද කියලා.
ඇත්තට මේක ගොඩාක් ප්‍රයෝජනයි consumer electronics කියන්නේ professional audio මේ සාමාන්‍ය consumer electronic home appliances ගෙවල් වල පාවිච්චි කරන audio වල signal trace කරන්න signal inject කරන්න එම මේක සෑහෙන ප්‍රයෝජනයි. ගොඩාක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් YouTube වල තියෙනවා ගොඩාක් යුරෝපියන් කට්ටියත් මේක ගොඩාක් use කරනවා. හරි. අපි ඉතින් බලමු මේක මුලින්ම power up කරලා මං ගාව power bank එකක් තියෙනවා. මේගොල්ලෝ දීලා තියෙන එකෙන් මම මේක මෙහෙම ගහලා හරි මං ගහලා මේක අපි මෙතනට දාමු. හරි අපි ඉන්සර්ට් කරලා අපි බලමු ඕන් කරලා රයිට් ඔයගලන්ට පේනවා ඇති ඕන් කරා දැන් මේකේ තියෙන්නේ වේව් ෆෝම් එකලා සෝටූත් මෙතන තියෙනවා මෝඩ් එක අපි මේ මෝඩ් එක ඔබලා බලමු ඔන්න මේ ඇවිල්ලා රිවර්ස් සෝටූත් ECG noise off වෙලා තියෙන්නේ වේව් ෆෝම් එක වේව් සයින් වේව් තියෙනවා ස්ක්වෙයාර් වේව් තියෙනවා ට්‍රයැන්ගල් වේව් තියෙනවා සෝටූත් තියෙනවා රිවර්ස් සෝටූත් තියෙනවා හරි එතකොට මෙතන මේක තියෙනවා මේක තමයි කර්සර් එක මේ කර්සර් එක කොහොම බලන්න මෙතනින් එහාට මෙහාට මේ දැක්ක නේද මේ ඩිජිට්ස් අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන් හරි එතකොට මේගොල්ලෝ මෙතන සෙට් කරලා තියෙන්නේ 1000 Hz 1000 Hz කියන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ 1 kHz ඉතාලම ජනප්‍රිය එකක් 1 kHz ටෝන් එක කියන්නේ දන්න හැමෝම දන්නවා මොකක්ද කියලා හරි අපි මෝඩ් එක මෙතන දාගමු සයින් වේව් මෝඩ් එකට එතකොට මෙතන තමයි තියෙන්නේ run stop කියන එක මෙතන අර ෆිල්ටර් එක මෙතන DC offset මේ out එක right දැන් මං ගාව තියෙනවා මම මේ හදාගත්ත ජැක් එකක් ඇත්තටම මේකේ තියෙන්නේ RC BNC to RCA ජැක් එකක් මං හදාගත්ත එකක් ඔඩියෝ ටෙස්ට් කරන්න ඉතින් මේකේ මේ ජැක් එකට මම මේ RCA මේක හොඳ කැනරි කියන කේබල් එකෙන් හදාගත්ත එකක් low noise හොඳ කේබල් එකක් right අපි ඉතින් මුලින්ම මේක මෙතනට මෙහෙම ගහගමු හරි ඔන්න ලොක් කරා ඊට පස්සේ අපි මේක මේකේ මෙහෙම මේ ඉන්පුට් එකට ගහගෙන හරි මෙහෙම තිබ්බම ඔයගලන්ට පේනවා ඇති හොඳට ඔව් බලමු මම මේව කරලා පෙන්නන්නම් අපි මේ ඔසිලොස්කෝප් එක ඕන් කරමු ඔසිලොස්කෝප් එක ඕන් වුණා හරි එහෙනම් උඩින් දාපුවම ක්ලියර් කියලා මම හිතනවා ඔසිලොස්කෝප් එක ඕන් වුණා රයිට් දැන් මෙතන බලන්න මෙතන තියෙන වේව් සයින් වේව් මෙතන තියෙන 1000 Hz හරි අපි මේක run stop තියෙන අපි මේක run කරපුවාම දැන් අපි මේකේ ඔටෝ එක ඔබලා බලමු මෙතන ඔටෝ එක ඔන්න බලන්න ඔයගලන්ට පේනවා ඇති තාම ලස්සන්ට මෙතන වේව් ෆෝම් එක මේ බලන්න බලා ගන්න 1 kHz මේ බලන්න මෙතන පොඩ්ඩක් කියවන්න මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා පැහැදිලිව පේනවා ඇති කියලා පේනවා මෙතන තියෙනවා 1 kHz මේක ඇවිල්ලා මේ peak to peak 2.62 volts හරි දැන් අපි මෙතනින් මෙන්න මේ බටන් එකෙන් අපි වැඩි කර බලපුවා ඔන්න පේනව නේද ඔයගලන්ට ඔන්න බලන්න මේ මෙතනත් බලාගෙන ඉන්න මම මෙතන ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරනකොට 4.5 ඔන්න 5යි හරියටම ඇම්ප්ලිටියුඩ් එක 5යි මේ බලන්න මෙතන බලන්න ඇම්ප්ලිටියුඩ් එක 5යි peak to peak 5යි එතකොට මෙතන 1 kHz මෙතනත් බලන්න මෙතනත් 1 kHz sine wave දැන් ඔයගලන්ට පේනවා ඇති සයින් අපිට මේක මේ අපිට මේ ලං වෙන අපිට පොඩ්ඩක් වැඩි කර ගන්න පුළුවන් මේකේ පේනව නේද මෙතන අතරම ඉතින් මේ ඔසිලොස්කෝප් එකත් මේගොල්ලෝ 100 MHz කියලා තියෙන්නේ නම් 120 MHz කියලා තියෙන්නේ ඉතින් මම ටෙස්ට් කරපුවාම ඉතින් 100 නම් මේ යන්න බෑ සාමාන්‍යයෙන් 80ක් 75ක් මැක්සිමම් 80ක් වගේ ඩිස්ටෝෂන් නැතුව යන්න පුළුවන් ගොඩක් ගිය ගමන් මේ උඩ
ඔය 100 වගේ බලනකොට මේ උඩ මේ වේව්ෆෝම්ස් ක්ලිප් වෙන්න ගන්නවා. දැන් මෙතන තියෙනවා මේක මේ අපි ටයිම් බේස් එක 500 මයික්‍රෝසෙකන්ඩ් මෙතන දාලා තින්නේ අපි 1 වෝල්ට් දාලා තින්නේ. ඉතින් හරියටම 1 වෝල්ට් මේ බලන්න මෙතන දැන් අපි දාලා තින්නේ 5 නේ. 1 2 3 4 5යි. හරියටම 5 වෝල්ට්ස් තියෙනවා. ඉතින් අතර මේක ඇකියුරසි එක හොඳයි. හරි. අපි දැන් බලමු මෝඩ් එකේ මේ තියෙන සයින් වේව්. දැන් බලමු අපි නෑ මෙතන මේක ඕෆ් කරන්න ඕන. ඔන්න ඕෆ් කරා. දැන් මෝඩ් එක දැම්ම ස්ක්වෙයාර් වේව් වලට දාපුව මේක රන් කරා. ඔන්න බලන්න ස්ක්වෙයාර් වේව් එකත් 1 වෝල්ට් 500 මයික්‍රෝසෙකන්ඩ් peak to peak 5 volts peak to peak 5 volts මෙතන හරියටම 1 kilohertz right මේක ස්ක්වෙයාර් වේව් හැමතිස්සෙම මේකේ මෝඩ් එකේ ෆ්‍රීකවන්සි එක මේ වේව් ෆෝම් එක මාරු කරන්න ඕන නම් මෙතන මේක ඕෆ් කරලා ඉන්න ඕන දැන් අපි මේක ඕෆ් කරා ස්ක්වෙයාර් වේව් නේ තිබ්බේ දැන් අපි මේ ට්‍රයැන්ගල් වේව් දැන් ආපහු මේක රන් ස්ටොප් එක දාමු ඔන්න පේනව නේද ඔයගොල්ලන්ට මං හිතනවා ඇති ඔයගොල්ලන්ට මේ පැහැදිලිව මේක පේනවා කියලා මේ බලන්න ලස්සන්ටම මේ ට්‍රයැන්ගල් වේව් එක හරියටම මේ මෙතන එක ඩිවිෂන් එකක් 1 වෝල්ට්ස් තියෙන්නේ එතකොට හරියට මැනලා බලන්න හරියට 5 වෝල්ට්ස් තියෙනවා මෙතන peak to peak 5 වෝල්ට්ස් මේ කේබල් ලොසස් එහෙම තියෙනවා ඒවා ගණන් ගන්න එපා එතකොට මේ බලන්න හරියටම තියෙනවා එතකොට මෙතන 1 hertz මේ 1000 hertz තියෙන්නේ එතකොට ආපහු මේක අපි ඕෆ් කරා ආපහු මේ මෝඩ් එක ගෙනිච්චා සෝටූත් එකට ගෙනිච්චා ආපහු මේක දැම්මා ඔන්න බලාගන්න සෝටූත් වේව් ෆෝම් එක බලන්න දැක්කනේ සෝටූත් එක ලස්සන්ටම තියෙනවා ඩිස්ටෝෂන් මොකුත් නෑ හොඳටම තියෙනවා මේ සෝටූත් එක හරි එතකොට අපි ආපහු මේක ඕෆ් කරලා ඕෆ් කරේ නැත්තම් මේ මෝඩ් එක මාරු කරන්න බෑ අපි දාමු රිවර්ස් සෝටූත් එක දාලා අපි දාමු දැක්ක නේද රිවර්ස් සෝටූත් එක ඒකත් හරියටම මේවා නම් හරියටම හරි ගානටම තියෙනවා ෆ්‍රීකවන්සිස් එහෙම අපි මේක ආපහු ඕෆ් කරා ඊට පස්සේ අපි බලමු ECG කියන්නේ මොකක්ද කියලා බලමු නේ ECG පැටර්න් එකක් තියෙනවා ඒ කියන්නේ නොයිසස් එහෙම බලන්න පුළුවන් මේ පැටර්න් එක මේ ඔඩියෝස් වල ඉන්පුට් කරලා බලන්න පුළුවන් මේ පැටර්න් එකම එනවාද කියලා නේ ECG මේ අර ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් ඒ ලෙවල් එකට මේක තියෙන්නේ හරි මේකත් ඕෆ් කරා අපි ආපහු noise off ඔන්න sine wave වලට යමු sine wave වලට ගිහිල්ලා මෙතන cursor එක ගෙල්ලා අපි මෙතන බලමු 2000 නෑ ඔන්න මේ 2 kilohertz ඒ කියන්නේ 2000 hertz දැන් බලමු අපි මේක run කරලා ඔන්න පේනවා නේද එතකොට ඔයගොල්ලෝ මෙතන හොඳට බලා ගන්න මෙතන හරියටම තියෙනවා 2 kilohertz මෙතන තියෙනවා peak to peak 5 මෙතන division එකක් 1 මෙතන time base එක 500 තියෙන්නේ හරි ඔයගොල්ලෝ බලන්න දැක්ක නේද හරියටම තියෙනවා 2000 hertz හරි ඉතින් අපිට මේකෙත් මේ ෆන්ක්ෂන් එක තියෙනවා අපි මේක hertz දාලා මේකත් බලන්න පුළුවන් ඉන්න බලන්න ඔව් මේකත් hertz දාලා හරි අපි මෙතනින් බලා ගන්න පුළුවන් බලමු මේක මෙතනට දැම්මා මෙතන දාලා තින්නේ 2000 hertz කියන 2 kilohertz එන්න බලන්න ෆ්ලෝක් එක මේක බලන්න පේනව නේද 2 kilohertz perfectly 2 kilohertz තියෙනවා ඒකයි මම කිව්වේ ඉතින් මේ ටෙස්ට් ඉක්විප්මන්ට් එක ගැන ඕන කෙනෙක් දන්නවා ෆ්ලෝක් කියන්නේ මොකක්ද කියලා ෆ්ලෝක් 117 top of the range multimeters මේ මං ගාව තියෙන ඉඳ කියනවා නෙමෙයි හැමෝම දන්නවා ඇති ෆ්ලෝක් කියන්නේ මොකක්ද කියලා
ඔන්න බලන්න හරියටම 2 kHz තියෙනවා මෙතනින් බලා ගන්නත් අපිට පුළුවන් රයිට් මම මේ මල්ටිමීටර් එකෙනෙත් ඔයගලන්ට දන්නේ නැති අයට පෙන්නුවේ දන්න අයට නෙමේ කරුණා කරලා මේක හොඳට හිතේ තියාගන්න සාමාන්‍යයෙන් මම කියන්නේ මම ඔක්කොම දන්නවා කියලා මට වඩා ගොඩාක් දේවල් දන්න අය ඉන්නවා ඇති ඉතින් ඒගොල්ලන්ට නෙමේ මේක ඇවිල්ලා බිග්ිනර්ස්ලාටයි එඩියුකේෂනල් පර්පස් ඉගෙන ගන්න අයටයි දන්නේ නැති අයටයි පමණයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒක ඔන්න බලන්න 2 මේ කිලෝහර්ට්ස් හරියටම තියෙනවා ඉතින් මම මේක ගෙනාවේ ඒක ඔයගලන්ට පෙන්නන්න මේකත් එක්කම අපි නැවත මේක මෙහෙම සම්බන්ධ කරත් මේ බලන්න ලස්සන්ටම මේ වේව් ෆෝම්ස් ටික හොඳටම ගානටම හිටිනවා ඉතින් මේ ඇකියුරසි එක අනුව ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා අර බෙන්ච් ටයිප් හයි එන්ඩ් ඒවා මේ තින්නේ මේ ටෙක්ට්‍රොනික් වගේ HP වගේ මේ හයි එන්ඩ් වල ඒවා බලාපොරොත්තු වෙන්න එපා නමුත් තමන්ගේ වැඩේ කරගන්න ඒ කියන්නේ මේක මේ value for money හරි අපි ගෙවන මුදලට මේක සෑහෙන්න වටිනවා ඉතින් නැවතත් මේක බලන්න මේකේ ඇම්ප්ලිටියුඩ් එක උස්පාත් කරන්න පුළුවන් මේක මැක්සිමම් ගෙනියන්න පුළුවන් මේක කියලා තියෙනවා +/- 10 කියලා හරි දැන් අර ඔයගලන්ට මම කියවනේ මේ ඔෆ්සෙට් කතාවක් අපි බලමු මෙන්න මේ ඔෆ්සෙට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔන්න පේනව නේද මේක දාපුවාම මේ උඩට පල්ලයට අපිට ගෙනියන්න පුළුවන් ඔය පේනව නේද 0 මෙතින් ඔය දැක්කද මෙතන දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් මේ මෙතන තියෙනවානේ මේන් වේව් ෆෝම් එක දැන් අපි දැන් මේක හැටියට සෙන්ටර් 0 මේ සෙන්ටර් 0 මෙතන ඉඳන් මේ පීක් එක +5 මේ යට එක -1 -5 +5 -5 එතකොට මේ DC offset එකෙන් කරන්නේ +5 තියාගෙන කෙලීම රෙෆරන්ස් එක 0 කරගත්තා වගේ මේ පේනව නේද රෙෆරන්ස් එක 0 කරලා entire waveform මේ සම්පූර්ණ waveform එකම මේ උඩ යට ගෙනියන්න පුළුවන් පේනව නේද ඔයගලන්ට මේ පැත්ත කරපුවම මේ යට යන උඩට ගෙනියන්නත් පුළුවන් මේ ඇවිල්ලා මේ 0 රෙෆරන්ස් තියාගෙන 0 ගෙනියන්නත් පුළුවන් මේ තියෙන්නේ ඔන්න උඩට ගෙනියන්න පුළුවන් ඔන්න ඒක තමයි DC offset කියන්නේ අපි මේක දැන් ඔෆ් කරපුවාම දැක්ක නේද මෙතන රෙෆරන්ස් එක හරියටම බැද 0 ඇවිල්ලා +5 -5 ලස්සන්ටම ආවා හරි එතකොට මේගොල්ලෝ කිව්වා මේ කේබල්ස් එහෙම දෙනවා කියලා අන්තිමට දුන්නේ මෙන්න මේ කේබල් එක විතරයි පවර් කේබල් එක ඉතින් මේ අර මම මුලින් කිව්වා වගේ value for money සාමාන්‍යයෙන් සෑහෙන්න මේ වැඩ කොටසක් කරගන්න පුළුවන් ඉතින් හයි එන්ඩ් ඒවා බලාපොරොත්තු වෙන්න එපා නමුත් තමන්ගේ ඕඩියෝ මේ ඒ කියන්නේ මේ කන්සියුමර් ඔඩියෝස් එහෙම කන්සියුමර් ඉලෙක්ට්‍රොනික්ස් ඔඩියෝස් එහෙම කරන අයට සෑහෙන්න උපකාර වෙන එකක් අනික මේකේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ 1 kHz අපි දැම්මොත් එහෙම මේකේ ටෝන් ජෙනරේටර් එකක් නැහැ නමුත් මේක අපි ඔඩියෝ එකක් රිපෙයාර් කරනකොට හෙඩ්ෆෝන් එකක් දාගෙන අපි සිග්නල් ඉන්ජෙක්ට් කර මේ ස්කෝප් එකත් එක්ක බලනකොට අපිට 1 kHz ටෝන් එකත් අනිවාර්යෙන් මේකෙන් අහගන්න පුළුවන් ටෝන් එකක් මේ ඔයගොල්ලෝ දන්නවා ඇති 1 kHz ටෝන් එක ඉතාම ජනප්‍රිය ටෝන් එකක් කීක් ගාලා එන්න සද්දේ 1 kHz ටෝන් එක හරි අපි දැන් මේකේ චුට්ටක් මේ කර්සර් එක දාලා අපි ගෙනියලා බලමු මේක ඕෆ් කරලා හැම වෙලෙම මේක ඕෆ් කරන්න ඕන නැත්නම් මේක කරන්න හරි අමාරුයි නෑ සෝරි 0 මේ කර්සර් එක මෙහාට ගෙනියලා අඩු කරමු හරි මේ කර්සර් එක ආපහු ගෙනියමු මේගොල්ලෝ කියලා තියෙන 500 නේ ඒ කියන්නේ කීයද 1 2 3 4 5 මේක තමයි මැක්සිමම් හරි මැක්සිමම් නේ 500 දැන් තියන්නේ එතකොට 500 kHz ඔව්
පහයි ගැන දැන් අපි බලමු මේක රන් කරලා මේක කොහොමද කියලා තත්ත්වේ. හරි අපි ෆෝටෝ එක දාමු. මේ පේනව නේද? 500 kHz මෙතන හරියට මෙතන පෙන්නනවා 500 kHz හරියටම පෙන්නනවා ඔයගොල්ලන්ට. ඔන්න බලන්න 500 kHz right. මෙතන බලන්න 500 kHz amplitude එක පොඩ්ඩක් වැඩි කරමු. right 500 kHz ඔයගොල්ලන්ට හොඳටම පෙන්නනවා. මේ මෙතන තියෙන්නේ පේනවා ඇති ඔයගොල්ලන්ටනේ. මේ කියන්නේ මේකේ maximum 500 kHz සාමාන්‍යයෙන් distort වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඔය බලන්න. මෙතන මේකේ amplitude එක ගන්න පුළුවන්. මේම තායි mode එක එහෙම බලලා ඒ උඩට ගෙනියන්න පුළුවන්. පේනව නේද? ඔන්න මෙතනින් අපිට amplitude එක ඕනම් වැඩි කරන්න පුළුවන්. ඔන්න peak to peak 1 මොකද ඔයගොල්ලෝ හොඳටම දන්නවා frequency එක වැඩි වෙනකොට මේ proportionally විස්තරය වැඩි වෙනවා. ඉතින් දැන් මේකේ වැඩි කරනකොට මොකද මේක හොඳට මතක තියාගන්න මේ maximum යන්නේ කියන්නේ 500 kHz. මේගොල්ලෝ කියලා තියෙන්නේ 1 Hz to 500 kHz. මේ හොඳට බලන්න මෙතන maximum මේ තියෙන්නේ මේකේ. ඉතින් මේ තත්ත්වයට තියනවා කියන එක ගැන මම නම් සතුටු වෙනවා. 500 මේ distortion same I think මේක පොඩි සාමාන්‍ය handheld පොඩි oscilloscope එක low budget oscilloscope එකකින් දා distortion ඔය ripples එහෙම පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ Textronic වගේ එකක් දැම්මොත් සාමාන්‍යයෙන් පෙන්වනවා ඇති. නමුත් අර මං කලින් කිව්වා වගේ මේක value කොමානි තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්. මේකේ 10 MHz වගේ තමයි තියෙන්නේ. හරි. දැන් අපි ආපහු මේක off කළා. හැම දෙයක් කරන්න කලින් මේක off කරන්න ඕන. එතකොට මේක ආපහු 0 කරා 0 කරලා කසේක මෙතන අපි 1 මේක තාම ජනප්‍රිය එකක් ඔයගොල්ලෝ දන්නවා ඇති 1 kHz. ඔන්න 1 kHz දුන්නා. මේකේ ගොඩක් වටිනවා මේ ඔටෝ බටන් එක. පේනව නේද? ඔටෝ බටන් එක දාපුවම ලස්සන්ට මේ තින්නේ ඒක ලස්සන්ට ගෙනියන්න පුළුවන්. ඔය දැන් ඔටෝ එකක් තියෙනවා. ඉතින් මේකත් අර මං කිව්වා වගේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ ගෙවන මුදලට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේකයි දෙයක් නම් ප්‍රශ්නයක් නෑ. මේක top of the range තියෙන multimeter එක. ඉතින් මේ වැඩේ ඔයගලන්ට කරගන්න ඕන බලන්න. මෙතන මම නැවත ඔයගලන්ට පෙන්නන්නම්. මෙතන sine wave යන්නේ frequency එක මේ 1000 Hz කියන්නේ 1 kHz. මෙතන පෙන්නනවා 1 kHz. මෙතන පෙන්නනවා peak to peak. මෙතන 2 volts තින්නේ එක මේවා එකක්. එතකොට හරිනේ රාත්‍රී 8යි. මම අර ඔයගලන්ට offset එකක් පෙන්නුවා. මේ ඉතින් ඔන්න ඕක තමයි මේ උපකරණයෙන් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ මම මේ කේබල් එක හදාගන්න විශේෂත්වයක් මේ විශේෂයෙන් මේ කේබල් එක හදාගත්තේ මේ පැත්තේ අපි දාලා තින BNC එකක් මේ පැත්තේ දාලා තියෙනවා RCA jack එකක්. ඉතින් මේක කෙලින්ම අපි ටෙස්ට් කරන ඔඩියෝ එකේ ඇම්ප්ලිෆයර් එකක් කියලා හිතන්නකො. මේකෙන් ඔක්සිලරි ඉන්පුට් හරි මොකක් හරි ඉන්පුට් එකට ඉන්ජෙක්ට් කරාම මෙතන ඊට පස්සේ සිග්නල් ට්‍රේස් කරනවා දිගටම යන්න පුළුවන්. right? මම හිතන්නේ බලමු මේකේ 500 පෙන්නනවද දන්නේ නැහැ. ෂුවර් නෑ. මතක නෑ මට මේක රේන්ජ් එක ෆ්ලූක් එකේ. පෙන්නනවා. අරක 1 kHz නේ තියෙන්නේ. දැන් 1 kHz පෙන්නනවා. දැක්ක නේද? මෙතන බලා ගන්න. ඔන්න 1 kHz. හරියටම 1 kHz. ඔය right. ඉතින් මේක නැවත මේක ඉන්ජෙක්ට් කරාම පේනව නේද? distortion මොකුත් නැහැ. හොඳටම තියෙනවා. ඉතින් මේ මම හිතනවා ඔයගොල්ලෝ මේ පුංචි වීඩියෝ බලලා යම්කිසි දැනුවත් වීමක් වුණා කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් අතරම නවතවතාවක් කියන මේක මේ බිගිනර්ස්ලටයි ඉගෙන ගන්න අයටයි නොදන්න අයටයි විශේෂයෙන්
මේ මොකද මේ නැත්තං අර සාමාන්‍යෙන් මේ කමෙන්ස් වල මට චැලෙන්ජ් කරනවා ඉතින් මම මේ කාලය වැය කරගන කරන්න මේ ඔගොල්ලන්ට නොදන්න අයට යම්කිසි දෙයක් දන්න දෙයක් කියලා දෙන එක හරි ඉතින් මේ ඔගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා කරුණා කරලා subscribe කරලා like එකක් සමගින් bell icon එක ඔබලා මට පුංචි සහයෝගයක් දෙන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. So friends, I think you guys have gained some knowledge by watching this video. So friends, if you think this video is informative, please subscribe and hit the bell icon along with a like. So thanks for watching.